සති දෙකෙන් මෙන්න මෙහෙම කොණ්ඩෙවවමද. හැමෝම තමන්ගේ හිසකෙස් නිරෝගීව ලස්සනව තබාගන්න කැමතියි. ඉතින් ඒ විදියට තමන්ගේ හිසකෙස් ටික තියාගන්න පුළුවන් විශ්මිත ආලේපනයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක අරගෙන ආවේ. මේ පැරණි විශ්මිත ක්‍රමය මගින් හිසකෙස් නිරෝගීව දිදුලන විදියට පවත්වගෙන යන්න ඔයාලට පුළුවන්. මේ ආලේපනය හදන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි බිත්තර කහ මද එකක්, එඩර තෙල් මේස හැඳි එකක්, මැලික් ඇසිඩ් මේස හැඳි එකක්. මැලික් ඇසිඩ් ඔයාලට පුළුවන් ෆාමසි වලින් අරගන්න. ඊළඟට ඔයාලා කැමති ෂැම්පූ වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයකින් මේස හැඳි දෙකක්. දැන් අපි බලමු කොහොමද මේ ආලේපනය හදාගන්නේ කියලා. මුලින්ම බිත්තර කහ මදය වෙන් කර භාජනයක දාලා ඒට එඩර තෙල් සහ මාලික් ඇසිඩ් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. එයට ෂැම්පු සහ කන්ඩිෂනර් එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය යෝගට් එකක් ආකාරයේ ඝන ස්වභාවයට පැමිණි පසු වෙනත් සුදුසු බෝතලයකට දමා ගන්න. මෙම සාදාගත් ආලේපනය තෙත හිසේ ආලේප කර හිස නයිලෝන් හිස් ආවරණයකින් ආවරණය කරගන්න. විනාඩි 20ක් විතර තියෙන්නට හැර හිසකෙස් හොඳින් සෝදා දමන්න. වඩාත් කාර්යක්ෂම ප්‍රතිඵල සඳහා හිස සෝදන හැම අවස්ථාවකදීම මෙම ආලේපනය පාවිච්චි කරන්න. හැමදාම සති 2-3ක් විතර මෙය භාවිතා කරනවා නම් දවසට එක සැරයක් පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත්. මෙම සාදාගත් ආලේපනය සාමාන්‍ය දිගකින් යුතු හිසකෙස් වලට ප්‍රමාණවත් වෙනවා. ඔයාගේ කොණ්ඩය ගොඩක් දිගයි නම් අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරලා සකස් කරගන්න. තවත් මේ වගේ වටින වීඩියෝවක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.